ඉබෝවන් හැමෝටම. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඇති තනතුරු පුරප්පාඩු රාශියක් ගැන ඔබව දැනුවත් කරන්න. ඉතින් පළවෙනියෙන්ම මධ්‍යම කළමනාකරණ ශ්‍රේණිය විදිහට ගත්තොත් ඒ යටතේ සහකාර අධ්‍යක්ෂ තාක්ෂණික රෙදිපිලි, සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු, සහකාර අධ්‍යක්ෂ ප්‍රමිති සහ සේවා ප්‍රවර්ධන, සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ, සහකාර අධ්‍යක්ෂ මෘදුකාංග ඉංජිනේරු, සහකාර අධ්‍යක්ෂ ප්‍රසම්පාදන සහ කනිෂ්ඨ කළමනාකරණ ශ්‍රේණිය යටතේ පුද්ගලික සහකාර, අභ්‍යන්තර විගණන නිලධාරී, පද්ධති ජාල පරිපාලක, පරිපාලන නිලධාරී, ගිණුම් නිලධාරී තනතුරුද කළමනාකාර සහකාර තාක්ෂණික ශ්‍රේණිය යටතේ සැලසුම් ශිල්පී, පුස්තකාල සහකාර, දුඩාංග සහකාර, මෘදුකාංග සහකාර, ජාල තාක්ෂණික ශිල්පී යන තනතුරුද ප්‍රාථමික මට්ටම පුහුණු කාණ්ඩය යටතේ හැන්ඩිමන්, නඩත්තු සහකාර, ක්‍රමාංකන සහකාර, මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකාරකරු, ශුද්‍රජීව විද්‍යා මාධ්‍ය සහකාර සහ ප්‍රාථමික මට්ටම අර්ධ පුහුණු කාණ්ඩය යටතේ පුස්තකාල සහායක, පොත් බඳින්න, නඩත්තු සහායක, සාම්පල ගබඩා සහායක, ක්‍රමාංකන සහායක, රසායනාගාර සහායක, මුද්‍රණ ද්‍රව්‍ය ගබඩා සහායක සහ මුද්‍රණ සහකාර යන තනතුරුද ප්‍රාථමික මට්ටම නොපුහුණු කාණ්ඩය යටතේ කාර්යාල සහායක තනතුරු සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අයදුම් පත්‍ර කැඳවනයි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මේ එක් තනතුරු සඳහා ඔබ අයදුම් කරනවා නම් ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන අවම සුදුසුකම් මොනවද කියලා මම මේ වීඩියෝ එකේ අවසානයේදී කියන්නම්. හරි, අපි දැන් බලමු කොහොමද මේ අයදුම් පත්‍ර යොමු කරන්න කියලා. නියමිත අයදුම් පත්‍රය භාගත කර නිවැරදි තොරතුරු ඇතුළත් කර නිසි පරිදි සම්පූර්ණ කළ යුතුය. අයදුම් පත්‍රය පහත දක්වන සම්බන්ධිය ලින්ක් හෝ QR කේතිය මගින් ලබාගත හැකිය. මම මේ ලින්ක්ස් ඔක්කොම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පහසුවෙන් ඒ ලින්ක්ස් වලින් මේ අයදුම් පත්‍ර සියලු දේ ලබා ගන්න පුළුවන්. වෙනත් කිසිදු ආකෘතියකින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර අයදුම්පත සමග වෙනත් කිසිදු ලේඛනයක් අමුණා නොවිය යුතුයි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අයදුම්කරුවන් විසින් පහත දැක්වෙන සම්බන්ධිය ලින්ක් හෝ QR කේතිය ඔස්සේ පිවිසිය හැකි Google ෆෝම් එක නිවැරදිව සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර එය නිසි පරිදි සම්පූර්ණ කර ස්කෑන් කරන ලද අයදුම් පත්‍රය ඇමිනිය යුතුය. එසේම ප්‍රකාශයට පත් කර ඇති තනතුරු එකකට වඩා වැඩි ගණනක් සඳහා අයදුම් කරන්නේ නම් එක් තනතුර වෙනුවෙන් වෙන වෙනම Google ෆෝම් එකක් සහ ඊට අදාළව වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අයදුම් කරන එක් තනතුරු සඳහා වෙන වෙනම සම්පූර්ණ කරන ලද මුල් අයදුම්පත ඔරිජිනල් ඇප්ලිකේෂන් වෙන වෙනම ලියුම් කවරවල බහ ලියාපදිංචි තැපෑලි යොමු කරන්න ඕනේ කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් නිසි පරිදි සම්පූර්ණ කරන ලද මුල් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමේදී ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කර 2026 ජූනි මාස 8 වෙනි දිනට හෝ එදිනට පෙර එවිය යුතුය. අයදුම්පත් බාර ගන්න අවසන් දිනයට පසු ලැබෙන අයදුම්පත් බාර ගන්න නොලැබේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔබ අයදුම්පත් එවිය යුතු ලිපිණිය තමයි අධ්‍යක්ෂ ජෙනරාල් නම්බර් 17 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොළඹ 8. හරි, අපි දැන් බලමු කොහොමද මේ එක් තනතුරු වල අවම සුදුසුකම් සහ කොහොමද මේ තනතුරු සඳහා ඔන්ලයින් අයදුම් කරන්න කියලා. හරි, මේ මං ඉන්න වෙබ්සයිට් එකට එන්න පුළුවන් ඔයාලට. මම මේ ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ මම දැන් ඉන්නේ SLSI වෙබ්සයිට් එකේ. ඉතින් මෙතන මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන කැරියර්ස් කියන එකට යන්න. එතනින් ගියාට පස්සේ මං ඉහතින් සඳහන් කළ සියලුම රැකියා අවස්ථාවල එක් රැකියා අවස්ථාවට අවශ්‍ය සුදුසුකම්, එක් රැකියා අවස්ථාවට අදාළ ඇප්ලිකේෂන් එක, ඒ වගේම Google ෆෝම් එක වෙන වෙනම මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන එක් තනතුරු අරගෙන ඒ තනතුරු සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න. ඉතින් ඔයා මැනේජර් කැටගරි එකේ තනතුරක් සඳහා නම් අයදුම් කරන්න. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඒ එක් තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මැනේජර් තනතුරේ මෙතන තනතුරු ටික මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එක් තනතුරට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සුදුසුකම් සහ වඩ තියෙන්න ඕන එක්ස්පීරියන්ස් මේගොල්ලෝ මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට මැනේජර් කැටගරි එකේ මේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන සුදුසුකම් තියෙනවා නම් ඔබට මේ තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම එක් තනතුරට අදාළ වැටුපත් මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. ඉතින් ඕගොල්ලෝ මේව බලලා අධ්‍යයනය කරලා ඔයාලට ගැළපෙන තනතුරු සඳහා අයදුම් කරන්න පුළුවන්. හරි, ඊළඟට ඔයා බලාපොරොත්තු වෙන්නේ ජූනියර් මැනේජර් කැටගරි එකේ තනතුරක් නම් පෙර පරිදිම ඔයාට මෙතනින් ඒ එක් තනතුරට අදාළ ක්වොලිෆිකේෂන් මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ ජූනියර් මැනේජර් තනතුරු යටතේ ඇති එක් රැකියා අවස්ථාවට අදාළ වෙන ඇප්ලිකේෂන් එක Google ෆෝම් එක මේගොල්ලෝ මෙතන වෙන වෙනම සඳහන් කරලා තියෙනවා.
ඉතින් ඔයාගේ අධ්‍යාපන සුසුකම් වලට අදාළ තනතුරු සඳහා තනතුරු තෝරගෙන ඔයාලට මෙතනින් ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මම දැන් එක තනතුරක් සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්නලා දෙන්නම්. හරි. හිතන්න මම මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ටෙක්නිකල් කැටගරි එකේ ඩ්‍රාෆ්ට්මන් තනතුරට අයදුම් කරන්න යනවා කියලා. හරි. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන මේ Google ෆෝම් එක පුරවන්න කලින් ඔයා කරන්න ඕන මේ download the application එක. මේ application එක download කරගෙන ඒක පුරවලා ඉන්න ඕන. ඔයාට පුළුවන් මේ application එක print out එකක් අරගෙන ඒ application එක නිල් පෑන් එකකින් පුරවලා ඒක ෆොටෝ එකක් ගහලා එහෙම නැත්නම් ඒක PDF එකක් විදිහට ස්කෑන් කරගෙන තියාගන්න එක. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඉවර වෙලා ඕගොල්ලෝ මේ Google ෆෝම් එක ෆිල් කරන්න පටන් ගන්න. හරි. ඊට පස්සේ ඕගොල්ලන් අරන් එනවා මෙන්න මේ වගේ Google ෆෝම් එකකට. ඉතින් මෙතනින් ඔයගේ ඊමේල් එක මෙතන already select වෙලා ඇති. ඒක yes දෙන්න. ඊට පස්සේ මෙතන privacy note එක විදිහට ඒගොල්ලෝ කියන්නේ මේ තොරතුරු ඒගොල්ලෝ ලබා ගන්නේ මේ ඇප්ලිකේෂන් process එක සඳහා විතරයි වෙන කිසිම දෙයකට භාවිත කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනත් yes කියන එක දීලා next කරන්න. ඊට පස්සේ මේක පුරවන්න කලින් ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් වගේක් දීලා තියෙනවා. මේ ටික තමයි මම කලින් කිව්වේ. ඉතින් මේගොල්ලෝ මෙතන මුලින්ම සඳහන් කරලා තිනවා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා පුරවගෙන ඉන්න ඕන. ඊට පස්සේ මෙතන සඳහන් කරලා තිනවා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක පුරවලා තියෙන්න ඕන ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි කියලා. ඊට පස්සේ මේක ඔයගොල්ලෝ PDF එකක් විදිහට අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ට් කරලා තියාගෙන ඉන්න ඕන. ඔයගොල්ලෝ අතින් පුරවනවා නම් ඇප්ලිකේෂන් එක ඒක ස්කෑන් කරලා PDF එකක් විදිහට හදාගෙන තියාගෙන ඉන්න ඕන. එහෙනම් PDF එකක් නැතුව වෙන වෙන ෆෝමැට් වලින් අප්ලෝඩ් කරන ෆයිල් එකක් මේගොල්ලෝ බාරගන්නේ නැහැ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඕගොල්ලන් ටික් එකක් දාලා තිනවා ඕගොල්ලෝ ඉහත සඳහන් කරපු ඉන්ස්ට්‍රක්ෂන් ටික කියවලා තේරුම් අරන් දෙන්නේ කියලා. ඕගොල්ලෝ මෙතනින් ඔව් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයා අයදුම් කරන මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කැටගරි එකේ තනතුරු මොකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරලා දෙන්න. අපි අයදුම් කරන post of draftsman තනතුර නම් මෙතනින් දීලා ඊට පස්සේ next එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන් අරන් යනවා ඕගොල්ලන්ගේ පුද්ගලික details පුරවන්න තැනකට. ඔයාගේ නම, ඔයාගේ උපන්දිනය, ඔයාගේ ජෙන්ඩර් එක, ඔයාගේ ID නම්බර් එක, ඔයාගේ පුද්ගලික විස්තර ටික අරගෙන ඔය ෆෝම් එක අවසානයේ තියෙනවා අර ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරන්න තැන. ඒකයි මම කිව්වේ මේක පුරවන්න කලින් ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා PDF එකක් විදිහට හදාගෙන තියන් ඉන්න කියලා. අවසානයේට ඒක අප්ලෝඩ් කරලා පස්සේ ඒ ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරලා පස්සේ ඔයගොල්ලන්ට සබ්මිට් කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලෝ Google ෆෝම් එක විතරක් පුරවලා හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ අර අතින් හෝ Word වලින් පුරවපු ඇප්ලිකේෂන් එක ඒක ලියවදින් තැපෑ ලිනුත් යවන්න ඕන. ඉතින් ඔබගේ අයදුම් පත්‍රය යවන්න ලිපිනේ තමයි අධ්‍යක්ෂ ජෙනරාල් නම්බර 17 වික්ටෝරියා පෙදෙස ඇල්විටිගල මාවත කොළඹ 8. ඉතින් මතක ඇතුව ඇප්ලිකේෂන් එකත් යවන්න. හරි. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් දිගටම මේ වගේ රජයේ රැකියාව අවස්ථා පිළිබඳ දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් රජයේ රැකියාව අවස්ථා පළවුරු සැනින් එසැනින් ඔබ වෙත අරගෙන එන්නම්. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. සුබ දවසක්.